සිලෝන් කියන නම් වලින්. ඊට පස්සේ ඉන්දියානුවන් විසින් අපේ රට හඳුන්වලා දෙනවා පාර සමුද්‍ර කියලා. පාර සමුද්‍ර කියලා හඳුන්වලා දෙනවා. පල්සි මුන්ඩු කියලා හඳුන්වලා දෙනවා. පල්සි මුන්ඩු. මේ විදිහට ලංකාව විවිධ නම් වලින් අතීතය හඳුන්වලා තියෙනවා. මේ ලංකාව තමයි. අද අපි කතා කරන්නේ ලංකාව තමයි මේ විවිධ නම් වලින් හඳුන්වලා තියෙන්නේ. හරි? දැන් අපි දන්නවා ලංකාව හඳුන්වපු නම් මොනවද කියලා. දැන් මෙතනින් පස්සේ අපේ භූගෝලීය පිහිටීම ගැන පාඩමකට අපි යනවා. හරි? දැන් අපි භූගෝලීය පිහිටීමේ හැඳින්වීම කරගත්තා. හැඳින්වීම යටතේ අපි කිව්වා ලංකාව දූපතක්, කොදේ වලින් සමන්විත දූපතක්. ඒ විතරක් නෙවෙයි ලංකාව ළඟ ඉන්දියාව තියෙනවා. ඉන්දියාව ලංකාව ළඟ තිබුණාට ඉන්දියාවෙන් ලංකාව වෙන් වෙලා තියෙන කිලෝමීටර් 32කින්. ඒ වෙන් වෙලා තියෙන මුහුදු සීමාවට කියනවා පෝක් සමුද්‍ර සංධිය කියලා අපි ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගත්තා මෙන්න මේ ලංකාව විවිධ යුගයන් වලදී විවිධ නම් වලින් විවිධ ජාතීන් හඳුන්වලා තියෙනවා. දැන් අපි යනවා අපේ මේ පළවෙනි මාතෘකාවට භූගෝලීය පිහිටීම ප්‍රධාන කොටස් දෙකකට බෙදා ගන්නවා. මේ පාඩම අපි කොටස් දෙකකට බෙදා ගන්නවා.